Hello everyone, welcome back to Pink Room. අපේ හැඟීම්, thoughts, behavior, අපි තව කෙනෙක් එක්ක relationship එකක් පවත්වන විදිය. මේ හැම දෙයකටම ගොඩාක් බලපාන සාධකයක් තමයි මේ hormones කියන්නේ. මේක ගැන ටිකක් වැඩිපුර කතා කරනවා අඩු පැත්තක් මේ hormones වල තියෙන බලපෑම. එතකොට ගැහැණු අයගේ hormonal cycle එක වෙනස්, පිරිමි අයගේ hormonal cycle එක වෙනස්. ඉතින් මේ දෙකේ තියෙන වෙනසත් එක්ක ගොඩාක් ගැටුම් ඇති වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි මේක ගැන වැඩිදුරට කතා කරන්න ඔයගොල්ලෝ ආස කරන, ඔයගොල්ලෝ ආදරය කරන කෙනෙක්ව තමයි අද මම Pink Room එකට ගෙනාවේ. අංජලි බුදවත්ත. Hello. Hello. Thank you so much. ආයිතාවට දැන් ඔයාගේ post එකක් දැකලා තමයි ඇත්තටම මම මේ topic එක pick කරන්න හේතුව වුණේ. ඉතින් අපි මුලින්ම කියමු නේද පිරිමි අයගේ එකද පටන් ගන්න ගෑනු අයගේ hormonal cycle එකද පටන් ගන්න. මට හිතෙන්නේ දෙකම එකටම කියන්න වෙයි. එකටම කියන්න. Okay. දැන් සශිනි කිව්වා වගේ මේ අපේ සිතුවිලි වෙනස් වෙන්න, අපේ සිතුවිලිත් එක්කම අපේ චර්යාවන් වෙනස් වෙන්න මේ hormone cycle එක බලපානවා. ඒක ලොකු බලපෑමක් ලොකු බලපෑමක් තියෙනවා කියලා තේරෙයි මේ කතා බහ අවසානයේ. එතකොට දැන් මේ cycle එක අපි කවුරුත් දන්නවා ගෑනු කෙනෙක්ගේ නම් දින 28කට සැරයක් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ යාගේ අර මේ ඔසප් චක්‍රය තමයි බොහෝ දුරට මේ cycle එකේ බලපාන්නේ. පිරිමි කෙනෙකුගේ ඕක වැඩි කතා බහට ලක් වෙන්නේ නැහැ. දන්නවද පිරිමි කෙනෙකුගේ මේ හෝමෝන් චක්‍රය සිද්ධ වෙන්නේ පැය 24කට සැරයක්. ඉතින් එතකොට මේක බලන්නකො හාත්පස වෙනස්. එක්කෙනෙක් මාසයක් ඉන්නවා අනිත් කෙනා පැය 24ට මාරු වෙනවා. ඉතින් මේක ඇතුලේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක එහෙම වුණා කියලා මේක නිකන් අපිට අත්හැරලා දාන්න බෑ. ඒක දෙන්නෙක් එකට එහෙම එච්චරටම වෙනස් දෙන්නෙක් එකට ජීවත් වෙනකොට කොයිතරම් ගැටුම් ගැට්ටන එනවද? හැබැයි එන්නේ සමහර වෙලාවට මේ හේතුව කියලා අපි කවුරුත් දන්නේ. ඉතින් ඕක ගැන වෛද්‍යවරු ඇතැම් තැන්වල සඳහන් කරලා තියෙනවා. හැබැයි මට හිතෙනවා මේක ප්‍රමාණවත් පරිදි සමාජගත වෙලා නැහැ සශිනි. මේක අපි හරියට මේ කන්සෙප්ට් එක තේරුම් ගත්තොත් බොහෝ දුරට ගැටුම් අවම කරගන්න පුළුවන් වෙයි. නිකම් බොරුට කේන්ති ගන්න පුළුවන්. මම හිතන්නේ ඔයාට පුළුවන් මේක ලියන්න. මේ පොඩි ගැටලුවක් නේ, පොඩි මෙස් එකක් තියෙන්නේ. one by one අපි හිමින් අද try කරමු පොඩ්ඩක් ලියන්න මේ ගැටලුව. ඒකෙදි අපි පොඩක් දැන් අහලා නැහැ නේ පිරිමි අයගේ hormonal cycle එක ගැන පොඩ්ඩක් ඒක විස්තරාත්මකව කියන්න පුළුවන්ද? පැය 24 මොනවද වෙන්නේ? හරි. ඒගොල්ලන්ගේ හෝමෝන චක්‍රය දැන් වෛද්‍යවරු කියන විදිහට පැය 24කට සැරයක්, ඒ කියන්නේ අපි හිතමු උදෑසන ඒගොල්ලෝ අවදි වෙනකොටම ඒගොල්ලන්ගේ ටෙස්ටොස්ටෙරෝන් කියන එක හයි ලෙවල් එකක තියෙන්නේ. ඊට පස්සේ ටික මේ දවසේ ඒගොල්ලෝ මහන්සි වෙනකොට වැඩ කරනකොට ඕක අඩු වෙනවා. අඩු වෙලා අර රැය වෙනකොට ඒගොල්ලෝ අර හරිම ඩ්‍රේන් වෙලා වගේ ඔහේ ඉන්නවා. ඊට පස්සේ රෑ නින්දට ගියාට පස්සේ තමයි මේගොල්ලෝ නැවත යථා තත්ත්වයට පත් වෙන මේගොල්ලෝ ආයෙ රීචාර්ජ් වෙනවා නින්දෙදී. Okay. ඊට පස්සේ ආයෙ උදේ නැගිටිනකොට මේගොල්ලෝ ආපහු හයි ලෙවල්. හැබැයි ගෑනු අයගේ මෙහෙම නෙමෙයි. ගෑනු අයගේ අපි හිතමු දැන් මේ දින 24කට කැඩුවොත් එහෙම මේ සති 4කට ඔසප් වෙන සතිය එක විදිහක් යාගේ මුත් එක. මට හිනාන්නේ මට මං ගැන මතක් වෙනවා ඒක. ඉතින් මටත් මං ගැන මතක් වෙනවා. ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. අපි දෙන්නට කියන්න පුළුවන්. අපි දෙන්නගේ උදාහරණ විතරයි මේ වෙලාවේ. මේ එතකොට ඒ සතිය අර මේ මට මතකයි මුතුගල සර්ද කොහෙද කිව්වා පූසා කාමරේට ආව පූසට පයින් ගහනවලු උඩින්. ඒ කතාව හරියටම හරි. ඊට පස්සේ සතියේ හරීම කාම්, හරි ආදරණීයයි, හැමෝටම ආදරේ. එතකොට අර ගෙදර ඉන්න සත්තුන්ටද හැමෝටම ආදරෙන් කතා කරනවා එහෙම. ඊට පස්සේ සතියේ තව චුට්ටක් මේ හැඟීම් පැත්ත වැඩි වෙනවා. අපි කතා කරමුකෝ විවාහක යුවලක් ගැන. ඒකෙදි කියනවා මේ එක සතියකදී ටිකක් රාගාධික හැඟීම් එනවා. ඒක කාන්තාවකගේ ස්වභාවය. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අන්තිම සතිය වගේ තමයි පොඩ්ඩක් නරක. එතකොට පොඩ්ඩක් කේන්ති යනවා. නිකන් ළඟින් ගියත් අර රුස්සන්නේ නැති ගතියක් එනවා. දුක හිතෙනවා, අඬනවා, එක කෑම ජාති කන්න හිතෙනවා. ඉතින් ඔන්න ඔයගේ මේ හරීම වෙනස්. මේ මාසේ දවස් 28 දවසින් දවස වෙනස්.
දැන් ඔයාකිව විදිහට දවස් 28 විදිහක්නේ අපි දැන් මං ඇත්තට පර්සනලි එක්ස්පීරියන්ස් කරනවා දැන් එක ඔය වීක් එකක් තියෙනවා මාර ඇම්බිෂස් ප්ලෑන් ගහනවා හරිම මොටිවේටඩ් ඊළඟ වීක් එකේ හරි ඉමෝෂනල් ඉතින් ඒ වගේ ඒ තියෙන එක එතකොට කොහොමද දැන් රිලේෂන්ෂිප් එකකදී ගැටලු වෙන්න පුළුවන් දැන් එකපාරට පිරිමියෙක් කෙනෙක් හිතන්න පුළුවන් අපි දෙන්නම ගැහැණු නිසා අපි ඒ පැත්තෙන් ඉඳලා කතා කරමු පිරිමියෙක් කෙනෙක් හිතන්න පුළුවන් මේ ගිය සතිය හොඳට හිටපු ගෑණි මොකද මේ දැන් මොකද වෙලා තියෙන්නේ හරි සශී මේ සමහර වෙලාවට මේ උපදේශනයට එන සමහර පිරිමියයි කියන ඒගොල්ලෝ අපේ රටේ තාම උපදේශනයට යමු වෙන්නේ මේ ප්‍රශ්නයක් निराකරණය කරගන්න මට්ටමක නෙමෙයි ප්‍රශ්නේ අර බ්ලාස්ට් වෙලා යන්න කලින්නේ ඔන්න පොඩ්ඩක් try කරලා බලනවා කියලා ඉන්නේ ඒ හින්දා අර ඒ සංස්කෘතිය නිසා මට මේ අත්දැකීම තියෙනවා පිරිමිය ඇවිල්ලා කියනවා මේ මෙයාව මට තේරුම් ගන්න බෑ හේතුව තමයි මෙයා එක දවසකට කියන මේ ඩිවෝස් වෙන්න ඕනේ මාව පෙන්වන්න බෑ එපා කියලා ඊට පස්සේ ආයේ තව දවස් දෙක තුනකින් මාත් එක්ක මේ පුදුම ආදරෙන් අපි බැඳ කාලේ වගේ ඉන්නවා ඊට පස්සේ ආයේ තව සතියකින් විතර ඩිවෝස් වෙන්න ඕනේ කියනවා එහෙම ඉතින් මේ මූඩ් චේන්ජ් වෙනවා ඉතින් සමහර විට මේ වගේ දේවල් වලට මේ හෝමෝන චක්‍රයේ බලපෑම තියෙන්න පුළුවන් එයාට සැමියට ඒ තියෙන හැඟීම අවශ්‍යතාවේ ආදරය එහෙම ඒව ඔක්කොම මේ අපි හිතලා කරන දේවල් නෙමේ එක අපිව නිකන් ඔටෝමැටිකලි සිද්ධ වෙන ගතියක් තමයි මේ තියෙන්නේ ඊළඟට මේ තව දෙයක් තමයි සමහර කාන්තාවෝ කම්ප්ලේන් කරනවා අනේ මන් දන්නේ මේ මිනිස්සුන්ට නම් පිස්සුද කියලා මේ හැමදාම ලිංගිකව එකතු වෙන්න ඕනේ. එතකොට මේක කම්ප්ලේන් එකක් විදිහට තමයි කියන්නේ. මේක ලෙඩක්ද මන් දන්නේ එහෙම කියලා. හැබැයි ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ පිරිමි කෙනෙක්ගේ මං කියවනේ පැය 24ට එයා රිනිව් වෙන්න කියලා. එතකොට එයාට ඒ උමනාව පැය 24ට එනවා. ඉතින් ඕක එක්කෙනාට වෙනස් වෙනවා. හැම කෙනාම එහෙම වෙන්නේ නැහැ. සමහරුන්ට පැය 24ට නෙමෙයි සමහර පිරිමි අය මට වාර්තා වෙනවා දවසට දෙතුන් පාර අර බිරිඳ වල්ලගෙන තමන්ගේ කාර්යය කරගන්නවා. ඉතින් එතකොට ඒක අසාමාන්‍ය තත්ත්වයක්. නමුත් පැය 24කට සැරයක් පිරිමි කෙනෙකුට එහෙම හැඟීමක් එනවා කියලා කියන්නේ එයා හරි නිරෝගී පිරිමි කියන එක. ඉතින් ඒකට අපිට කම්ප්ලේන් කරන්න බෑ මේ මනුස්සයා මේ කාමාතුරයෙක් එහෙම කියලා තමයි ගොඩක් අය වෙලාවට කාන්තාව එන්නේ අපි ළඟට. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මේ බැන්දි පිරිමි කෙනෙක් නම් ඒ ටික දරා ගන්න වෙනවා. මම හිතන්නේ දැන් ඕක මේ දැන් වරදියට ගන්න එපා නේද මේ හෝමෝනල් ෆැක්ටර්ස් කියන්නේ එක ෆැක්ට් එකක් විතරයි. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් පාරිසරික බලපෑම් තියෙනවා පුද්ගලයන් කරන වැරදි තියෙනවා වෙන ඉෂුස් තියෙනවා ටොක්සික් ලව් ගැන අපි කලින් කතා කරා ඒවා එක තියෙන එක ෆැක්ට් එකක් විතරයි මේ හෝමෝනල් ෆැක්ට් කියන්නේ මේක නිසා තමයි ඔක්කොම ප්‍රශ්න වෙන්නේ කියන්නත් බෑ අන්තිමට නේ චීට් කරලා ඇවිල්ලා කියන්නේ මගේ හෝමෝනල් ඉම්බැලන්ස් එකක් නිසා වුණේ කියලා මේක මේ තේරුම් ගන්න ඕනේ ඇත්තටම මේ හෝමෝන ප්‍රශ්නය ගොඩක් දුරට බලපාන්න පුළුවන් අපි ගන්න තීරණ වලට අපේ හැඟීම් වලට අපේ චර්යාවට. එහෙම නැතුව මේක නිසා තමයි හැමදේම වෙන්නේ කියලා කියනවනම් ඒක වැරදි. මේක මේ එක්ස්ට්‍රා පොඩි දැනුමක් මේ වයිෆ් නිකන් මොනට වැඩිය පුප්පනවා ගොරෝනවා වගේ නම් මේ චුට්ටක් දැන් අපේ මහත්තයා නම් එහෙම ඒගොල්ලෝ ඒකට නිකම් බොරුවට පැටලෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ කාන්තාවකට මේ කාලේදී අපි නිදහස දෙන්න ඕනේ. යාට ඒ රිලැක්ස් වෙන්න ඒක දෙන්න ඕනේ කියන එක. ඉතින් මං හිතන්නේ අපි එහෙම එකිනෙකාව තේරුම් ගත්තාම බයොලොජිකලි මෙයා ගැහණියෙක් මෙයා පිරිමියෙක් ගෑනු කෙනා හිතන විදිහටම පිරිමි කෙනා හිතන්න ඕනේ කියලා එකක් නැහැ. පිරිමි කෙනා හිතන විදිහටම ඇයි මේ ගෑනිට මෙහෙම හිතන්න බැරි තේරුම් ගන්න බැරි කියලා එහෙම හිතන්න බෑ. අර පොතක් තියෙනවානේ ගැහණුයි පිරිමි එන්නේ ග්‍රහලෝක දෙකකින්ලු. ඒ වගේ එච්චරට වෙනස් ජීවීන් කොට්ටාශය. ඕකේ. එතකොට දැන් අපි ඔය මේ හෝමෝන්ස් ගැන හරිම ඉන්ට්‍රස්ටිං සබ්ජෙක්ට් එකක්. අපි ඒක ගැන චුට්ටක් කතා කරමු. දැන් අපේ ශරීරය ඇතුලේ නිෂ්පාදනය වෙන දෙයක් නේ බ්‍රේන් එකෙන් එක ඉන්ද්‍රියන් වලින් තමයි නිෂ්පාදනය වෙන්නේ. හැබැයි අපි හිතන්නේ නැති විදිහට අපේ moods වලට අපේ behaviors වලට මේව බලපානවා. අපි නිකන් සාමාන්‍ය තියෙන ෆේමස්ම හෝමෝන්ස් ටිකක් ගැන කතා කරමුද one by one. එතකොට ඒගොල්ලන් දැන් බලා ඉන්න කෙනෙක්ට අවබෝධයක් ගන්න පුළුවන් මට මෙහෙම වෙන්නේ මෙන්න මෙහෙම වෙලා කියන හෝමෝන් එකකුත්
හිම්බැලන්ස් එකක් හරි මොකක් හරි වෙලා කියලා අවබෝධයක් ගන්න පුළුවන් නේද? එහෙම අනිවාර්යෙන්. අපි ඕකට කියනවා සයිකෝ එඩියුකේෂන් කියලා. ඒ කියන්නේ මේ අපි මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා නෙමේ. මනෝවිද්‍යාවත් එක්ක ඕනම පුරවැසියෙක් දැනගෙන ඉන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. එතකොට ඒ කාරණා ගොඩට මේ සශිනි අහපු ප්‍රශ්නේ අයිති වෙනවා. අපේ ශරීරයේ රසායන ක්‍රියාවලිය එහෙමත් නැත්නම් හෝමෝන් ක්‍රියාවලිය මේ ගැන දැනගෙන හිටියාම අපිට අනිත් මිනිස්සුන්ව තේරුම් ගන්නත් පුළුවන්, අපිට අපිව තේරුම් ගන්නත් පුළුවන්. අපේ මේ එදිනෙදා ජීවිතේ අපි මේ කරගෙන යන මේ යාන්ත්‍රණය හරි සුමට කරගන්න පුළුවන්. ඕනවට වැඩිය නිකන් හැලහැප්පීම් හදාගෙන දේවල් ලොකු කරගෙන දඟලන්න ඕනේ නැහැ. ඉතින් ඒක තමයි මේක දැනුවත් වීමේ තියෙන ප්‍රධානම දේ. අපි කතා කරමු මේ මුලින්ම හොඳ හෝමෝන් ටික ගැන. එතකොට එතනදී විශේෂයෙන්ම ඔය කතා කරන කිහිපයක් තියෙනවා. ඩොපමීන්, ඔක්සිටොසින්, සෙරටොනින්, එන්ඩෝෆින් වගේ ඒවා. මේ දේවල් මිනිස්සෙකුට තියෙනවා නම් ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් තියෙනවා නම් ඉතාම හොඳයි. අපිට තියෙන ප්‍රශ්නය තමයි අපි ජීවිතේ මුණ දෙන ප්‍රශ්න, ගැටලු, ඊට පස්සේ ආතතිය අපි ලොකු අරගලයක්නි කරන්නේ මේ ආර්ථිකයත් එක්ක හැම දෙයක් එක්කම අන්න ඒවත් එක්ක මේක තියෙන මට්ටමට වැඩි පොඩ පල්ලෙහාට යනවා. හැබැයි ඒක නැවත යථා තත්ත්වයට පත් කරගන්න ස්වාභාවික ක්‍රම තියෙනවා. මිනිස්සු ඒ ගැන දැනුවත් වෙලා ඉන්නවා නම් මිනිස්සුන්ට මේ ඒ දේවල් හරියට කරගන්න පුළුවන්. වෙලා තියෙන්නේ දන්නේ නැහැ. ඊට පස්සේ දන්නේ නැතුව කාලයක් තිස්සේ මේක ගිහිල්ලා මේකේ මේ හීන බව ඊටාම දරුණු විදිහට අර කියන්නේ උඩු දිව්වට පස්සේ තමයි ඊට පස්සේ බෙහෙත් ගන්න තත්වයට යන්නේ. දැන් අපි හිතමු මේ ඩොපමීන් වගේ රසායනයක්. ඒක තමයි අර ඒ මිනිස්යාගේ ප්ලෙෂර් එකට අදාළ එක. එතකොට මේ ඩොපමීන් කියන එක මම උදාහරණයක් විදිහට කිව්වොත් ගොඩක් වෙලාවට ඔය මිනිස්සු මේ ඇබ්බැහිවීම වලට ඇති වෙන්නේ මෙන්න මේ ඩොපමීන් නිසා. ඒ කියන්නේ ආදරය කියන්නේ ඇබ්බැහියක්. එතකොට ආදරේ මුල් කාලේ ස්පාක් එක තියෙන කාලෙත් මේ ඩොපමීන් ඩෝස් එක තමයි වැඩි වෙන්නේ අපේ බ්‍රේන් එකේ. ඊට පස්සේ ඩ්‍රග්ස්, එතකොට ස්මෝකින්, ඇල්කොහොල් මේ දේවල් වලින් తాවකාලිකව හයි ඩෝස් එකකින් ඩොපමීන් දෙනවා. ඒක හරිම අහිත කරයි. මොකද ඒක අපේ ශරීරයට දරාගන්න බැහැ. ඒ වෙලාවේදී හරිම ත්‍රිල් එකක් මේ මොනවද කියන්නේ රිවෝඩ් හෝමෝන් කියලා. ප්ලෙෂර් හෝමෝන්. ඔව් ඒක එහෙම මේ ඒ වෙලාවේ හොඳට දැනෙනවා. ඊට පස්සේ පහුවදාට අර තිබ්බ ටිකත් ලෙවල් එක අඩු වෙලා ડિප්‍රෙෂන් එහෙම තියෙනවා නම් සමහරලාට මේ වැඩි වෙන්න පුළුවන්, ට්‍රිගර් වෙන්න පුළුවන් තත්ත්ව තියෙනවා. ගොඩක් ඔය මේ ස්මෝක් කරන අයට, වීඩ් පාවිච්චි කරන අයට එහෙම තත්ත්ව අපි දකිනවා. මොකද ඒක පාවිච්චි කරාම තමයි එයා ඕකේ. ඊට පස්සේ ඒකේ අර ඒ ගතිය බැහැලා ගියාට පස්සේ මේ එයා හිටියට වැඩිය වර්ස් තත්ත්වයක්. ඉතින් ඩොපමීන් කියන්නේ අන්න එහෙම දෙයක්. ඒ හින්දා ඩොපමීන් කියන එක ඕනට වැඩිය අපි පාවිච්චි කරන්න ගියොත් ප්‍රශ්නයක්. එතකොට මේ සමහර වෙලාවට අපිට ඔය මේ මූඩ් ඩිසෝඩර්ස්, ඔය ડિප්‍රෙෂන් වගේ ඒවා එනකොට මේ ඕනම කෙනෙක් අපි ඔක එක්ස්පීරියන්ස් කරලා තියෙනවනේ. ස්ට්‍රෙස් කියන එක, ඇන්සයිටි, ඩිප්‍රෙෂන් වගේ ඒවා. ඒකෙදි මේ අපිට ආස හිතෙනවා සමහරවිට චොක්ලට්ස්, අයිස්ක්‍රීම්, කේක් වගේ ඒවා වෙනදට වැඩිය හොය කන්න හිතෙනවා. පොඩක් කෑම පැත්තෙන් ඒ වගේ දේවල් වලින් මේ ආපහු මේ ඩොපමීන් කියන එක බූස්ට් කරලා දෙනවා. තාවකාලිකව. එතකොට තව දෙයක් තියෙනවා මේ සශිනි මේවා මේ එක විදි තියෙනවා මේක ප්‍රොඩියුස් කරගන්න අපිට නැචුරලි. එතකොට මේ ඩොපමීන් වලට තව දෙයක් තමයි මේ ලිංගික එකතු වීම කියන එක ගොඩක් දුරට බලපානවා මේ ඩොපමීන්. ඒක මේ වෛද්‍යවරු පිළිගන්නේ ඒක මේ හොඳ හිතකර ක්‍රමයක් ඩොපමීන් හැදෙන්න. දරාර අපි එලියම් ගන්න මේ උත්තේජක වගේ නෙමේ. ඒ හින්දා ඒක එහෙමයි. ඊට පස්සේ සෙරටොනින් කියලා කියන්නේ එහෙම අපි අර හරි කාම් වෙන, අපි ටිකක් සංසුන් වෙන එහෙම මේ හෝමෝන් එක. හැපිනස් හෝමෝන් කියන්නේ සෙරටොනින්. ඔව් ගොඩක් වෙලාවට සෙරටොනින් අඩු වුනහම මේ සෙරටොනින් තමයි මේ දෙන්නේ මේ ડિප්‍රෙෂන් වගේ දෙයක් හැදුනහම වෛද්‍යවරු මේ සෙරටොනින් කියන එක මේ දෙනවා. ඒවලට එක ඩ්‍රග්ස් තියෙනවා, ඒවෙන් දෙනවා. ඒක ඉතාම අවශ්‍ය දෙයක්. අපි අපේ වැඩ කටයුතු හරියට කරගෙන යන්න, ලයිෆ් එක බැලන්ස් එකේ තියාගෙන යන්න ඒ ටික ඕනේ. ඊට පස්සේ ඔක්සිටොසින් කියන්නේ ආදර හෝමෝන. ඒක ගැන නම් මම හිතන්නේ අපි මෙතනදී කතා කරාද? දවසක් කතා කරා ලව් හෝමෝන. ඔව් ඒක අර අම්මා කෙනෙක් දරුවෙකුට කිරි දෙනකොට ශ්‍රාවය වෙන්නේ ඒ ඔක්සිටොසින්. ඒකේ ටච් එකත් එක්ක එනවා කියලා තියෙනවා මම මේ ලියාගත්තා. ඒක මේ ස්පර්ශයත් එක්ක දැන් හිතන්නකෝ මේ
අපි දෙන්න මේ ප්‍රෝග්‍රම් එක ඉවර වෙලා අපි දෙන්නට අපි දෙන හග්ග එකක් දීලා ගියත් එක මිත්‍රත්වය තුළ සහෝදරත්වය තුළ ආදරය මේ හැම දෙයක් තුළම මේ ආදර හෝමෝනියකින් ඔක්සිටොසින් හෝමෝනියට ඉඩ තියෙනවා. ඒක මේ ආදරවන්තයින්ගේ දිනයට විතරක් ශ්‍රාවය වෙන්න තියෙන එකක් නෙමෙයි. ඒ හින්දා ඒක මතක තියාගන්න ආදර හෝමෝනිය කියලා කිව්වට අම්මෙක්ගේ දරුවෙක්ගේ ආදරය ඇතුලේ ඕනම කෙනෙක්ගේ ආදරය කියන ඒ කන්සෙප්ට් එක ඇතුලේ මේ ඔක්සිටොසින් කියන එක මේ හරිම වැදගත්. මම අහලා තියෙන ඔක්සිටොසින් අඩු වෙන කට්ටිය තමයි අර ඉමෝෂනලි හරි ඩිටැච් වෙන්නේ, ඉමෝෂනල් ඉම්බැලන්ස් එකක් නැතිව ওই රිලේෂන්ෂිප්ස් වල ඉන්නේ. මේක ගොඩක් අඩුයි කියලා. අඩු වෙනවා. එතකොට මේ අර මට ලේඛකයා මතක නැහැ මේ බොහොම ප්‍රසිද්ධ මේ පොතක් තියෙනවා. ඒ පොතේ තියෙනවා මේ ඔක්සිටොසින් කියන්නේ හරියට අපේ මේ සතුට පිරුණු ලිඳ වගේ. මේ ලිඳ කාලයක් යනකොට හිස් වෙනවා. මේ හිස් වෙන ලිඳ නැවත ඔක්සිටොසින් වලින් පුරව ගත්තාම අපිට හරි ජවයකින් හරි ෆෝකස් එකකින් ජීවිතේ ගෙනියන්න පුළුවන්. අන්න ඒ ලිඳ පුරව ගන්න උපක්‍රම ඒ පොතේ 100කට වැඩිය ලියලා තියෙනවා. පොඩ්ඩක් කියමුද දෙක තුන මතකද? අපෝ කියන්න පුළුවන්. 100 මතක නැහැ. මං කියන්නේ හරි සරල දේවල්. ඒ කියන්නේ අපි හිතමු දවල් ඔයා කන්න ගෙනාපු කෑම එක ඔයාට හිතෙනවා මේ වැඩ කරන තව කෙනෙකුට එයාට කෑම එකක් නැහැ කියලා ඔයා ඒක දෙනවා. දීලා ඔයා ඒ බඩගින්න ඉන්නේ වේදනාවෙන් ඒක දරාගෙන නෙමෙයි. ඔයා අමුතු සතුටක් විඳිනවා. ඔයාට බඩගින්න දැනෙන්නේ නැහැ. ඒ මනුස්සයා ඒක කනවා දැක්කම. අන්න එතනදී ඔයාගේ ප්‍රොඩියුස් වෙන්නේ ඔක්සිටොසින්. එතකොට ඒ වගේ ගොඩක් තියෙනවා දරුවෙක් හම්බෙන්න ඉන්න කෙනෙකුට කෑම එකක් දෙනකොට අපි මේ නැත්නම් හැමෝටම මේ ඔක්සිටොසින් හදාගන්න කියලා දරුවන්ට කිරි දෙන්න යන්න බෑනේ. එතකොට ඔක්සිටොසින් කියන එක මේ අපිට මේ හදාගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඇඳුමක් කාට හරි අරන් දුන්න අම්මට අපි හිතමු අපි එදිනෙදා ජීවිතේ හරිම කලබලයි. එක තැනකදී හිතනවා ආනේ මං අම්මට කෝල් එකක්වත් දුන්නේ නැහැ නේද? ඊට පස්සේ කෝල් එකක් දීලා මේ අම්මා කෑවද? අම්මා මේ දවස්වල මේ ආසනීපයක් නැහැ නේද? ওই ටික හොයලා බලනකොට අපේ හිතට අපි සැනසෙනවා. ඇත්තටම අම්මත් සැනසෙනවා කියන එක අපි දන්න නිසා අපි සැනසෙනවා. අන්න එතකොට අපිට ඔන්න ඔය කියන මේ පැත්තර තමයි අපිට හරි සැටිස්ෆැක්ෂන් එකක් එනවා ඒකත් එක්ක. ඉතින් ඔක්සිටොසින් ගැන මම හිතන්නේ ඒ කිව්වා වගේ ඊට පස්සේ සරලවම කියමු එන්ඩෝෆින් කියලා කියන්නේ පොඩි අර නිකන් වේදනාව නැති කරනවා වගේ natural pain killers කියලාද? ඔව් වේදනානාශකයක්. ඒකට ප්‍රධානම එක ප්‍රොඩියුස් කරන්න පුළුවන් ස්වාභාවිකම ක්‍රමය තමයි ව්‍යායාම කියන එක. ව්‍යායාම කරන අයට ඒක තමයි ඔය මේ ડિප්‍රෙෂන් අරවා මේවා ආවට ඒගොල්ලෝ ඒකෙන් හරි ඉක්මනට රිකවර් වෙන්නේ. ඒක තමයි මම දැන් ඔයාගෙන් අහන්නේ තියෙන්නේ ජිම් එකට ගියම මොකද්ද ප්‍රොඩියුස් වෙන හෝමෝන් එක? එන්ඩෝෆින් වලට ප්‍රධාන තැනක් ලැබෙනවා. ඒකනේ කියන්නේ අපි මේ දැන් අපි ගාවට මේ එහෙම ડિප්‍රෙස් වෙලා එහෙම ආපු මූඩ් ඩිසෝඩර්ස් තියෙන හැමෝටම අපි ප්‍රිෆර් කරන එක දෙයක් තමයි මේ ව්‍යායාම වතුර. මොකද වතුර කියන එක මොලේ ආර්ද්‍රතාවය මොලේ තෙතමනේ හරියට පවත්වා ගැනීම මොයිස්චර් එක කියලා අපි කියන්නේ. ඒ තෙතමනේ තුල තමයි අර නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් හරියට වැඩ කරන්නේ. මේවා හරියට බූස්ට් වෙන්නේ. එතකොට තමයි මේ මිකැනිසම් එක හරියට කිව්වොත් මැෂින් එක හරියට වැඩ කරන්නේ. නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියන්නේ හෝමෝන් ස්නායු සම්ප්‍රේෂක ඒවයින් තමයි හෝමෝන නිෂ්පාදනය කරන තැන් ඉඳලා අපේ ශරීරයට හෝමෝන බෙදා හරින්න. සරලවම කියනවා නම් දැන් මේ නියුරෝන මිලියන ගානකින් අපේ මොලේ හැදිලා තියෙන්නේ. එතකොට මේ එක නියුරෝනයකින් තව නියුරෝනයක් මෙහෙම එකට එකතු වෙලා නැහැ. මෙහෙම පොඩක් ඈතින් තියෙන්නේ. එතකොට මේ මැද තියෙන්නේ තරලයක් වගේ. කියන්නේ අර කෙමිකල්ස් තියෙන්නේ. අන්න ඒ කෙමිකල්ස් වලට තමයි කියන්නේ ස්නායු සම්ප්‍රේෂක. මේ පැත්තේ නියුරෝනෙන් එන සිග්නල් එක එහා පැත්තට ගෙනියන්නේ විද්‍යුත් තරංගයක් මෙතන නිර්මාණය වෙනවා. ඒ මේ කෙමිකල් එක හරහා. ඉතින් එතකොට ඔය කෙමිකල් වල පිස්සු නටුවම තමයි අර සමහර වෙලාවට හැමතිස්සෙම දුකෙන් මැරෙන්න හිතෙනවා. හේතුවක් නැහැ. අපිට හිතෙනවා අනේ මෙයාට පිස්සුද නෙමෙයි මේ මැරෙන්න හිතෙන්නේ කියලා. එතකොට තියෙන ප්‍රශ්න තමයි අර බ්‍රේන් කෙමිකල් ඉම්බැලන්ස් එක. ඉතින් මේක හරි ඉන්ට්‍රස්ටිං දෙයක්. මේ නියුරෝ සයන්ස් වලදී මේක තව ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඕනේ කැමති කෙනෙකුට ඉගෙන ගන්න ඕන තරම් පොත් තියෙනවා අද කාලේ කියවලා. ඉගෙන ගන්න. මම හිතන්නේ බේසික් නොලෙජ් එකක් හැමෝටම තියෙන එක ඉම්පෝටන්ට් නේද? දැන් අද කාලේ සාමාන්‍ය සම්බන්ධතා මනුෂ්‍ය සම්බන්ධතාවයක් රැකගෙන යන්න ඔයා හිතන්නේ තියෙන්න ඕනේ නේද හැමෝටම? අනිවාර්යෙන්. ඉතින් ඒකනේ මම ගෙනාවා මේ පොඩි ස්ලෝගන් එකක්. Psycho education for each and every citizen in my country.
අපේ රටේ සෑම පුරවැසියෙකුට මනෝ අධ්‍යාපනය ඉතාම වැදගත්. ඒතර ඔයා මේ කරන්නේ ඒක. එතකොට අපි පොතක් පතක් ලියලා කරන්නේ ඒක. අපි TikTok වීඩියෝ එකක් හරි දාලා කරන්නේ අපි ඒක. මෙතෙන්ට ඇවිල්ලා කරන්නේ ඒක. ඉතින් අපිට ඒ දේවල් සමාජගත කරන්න ප්ලැට්ෆෝම් එකක් හදලා දීලා ඒ දේවල් කරන එක ඇත්තටම මං කියන්නේ සමාජ සත්කාරයකට වැඩිය පිනක්. මොකද මිනිස්සු සශිනි මේ දේවල් බලලා අහලා ෆීඩ්බැක් එක මං හිතන්නේ ඔයාට වැඩි එන්නේ මට. මමනේ මිනිස්සුත් එක්ක ළඟින් වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා මේ අනේ සශිනිනිස් හම්බුනොත් thank you කියන්න කියලා. ඔන්න මම දැන් ඒගොල්ලෝ වෙනුවෙන් ඔයාට කිව්වා. thank you so much. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ ගොඩක් වැඩිපුර කතා කරන්නේ නැති තැන් හොයලා ඒවයි තියෙන පටලැවිලි හිමින් ලිහලා ඔයගලන්ට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න. ඉතින් තව අපි හෝමෝන්ස් ගැන වට කියන දේවල් තියෙනවා. අපි දැන් අර හොඳ ඒවා ටික කිව්වා. නරක ඒවා ගැන චුට්ටක් කියමු. දැන් නරක ඒවා ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ ඇඩ්‍රිනලින් කෝටිසෝල් කියන එක. අර මේ දැන් නරක හෝමෝන් අපිට එපා කියලා අයින් කරන්න බෑ. අපිට ඕනේ. මොකද මේ දැන් අපේ ස්ට්‍රෙස් හෝමෝන්ස් නේ. මොකද මේ අපි හිතමු දැන් බල්ලෙක් පස්සෙන් දුවන් එනවා අපිව කන්න. එතකොට මේ ඩොපමීන් සෙරටොනින් ඔක්සිටෝසින් ශාවය වෙලා හරියන්නේ. බල්ලා කාලා ඊට පස්සේ ඉන්ජෙක්ෂන් ගහලා ප්‍රශ්න ගොඩයි. ඒ වගේ වෙලාවට අපිට ඇඩ්‍රිනලින් වගේ අපිට අර ක්ෂණිකව ජවයක් එන මේ ඒ හෝමෝන්ස් අවශ්‍යයි. ඒකෙන් තමයි අපි රියක්ට් කරන්න එක්කෝ මේකට දුවනවද නැත්තම් ෆ්‍රීස් වෙනවද ෆයිට් කරනවද කියලා නේ කියලා. ඉතින් හිතන්නකෝ දැන් මේ ඇඩ්‍රිනලින් කියන ඒවා නිතරම ඇඟේ තියෙන එක ඉතාම හිතකරයි. අර වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න තිබ්බහම යම් ප්‍රමාණයක් හරි අර තියෙන්න ඕනේ හොඳේවට වැඩි ඇඩ්‍රිනලින් කෝටිසෝල් කියන එක අපේ ශරීරයේ වැඩි වෙනකොට තමයි ඔය මේ අපිට ඔය ડિප්‍රෙෂන්, මූඩ් ඩිසෝඩර්ස්, ඔළුව කැක්කුම් කියයි ඒ වගේ ගොඩාක් දේවල් වෙන්නේ. ඉතින් පැනික් ඇටැක්ස්, නර්වස්නස්, රෙස්ට්ලස්නස් ඒවත් වෙනවා. හරියට. එතකොට ඒ දේවල් වලින් පටන් අරගෙන ඔක කෙලවර වෙන්නේ ගොඩාක් නරක තැන් වලින්. සමහරලාට බ්ලඩ් ෂුගර්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ෂුගර්, හාර්ට් ප්‍රශ්න කැන්සර් වලින් දක්වා ඉවර වෙන්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස් එහෙම මේ අපි අල්සර්ස් කියලා කියනවා මේ බඩේ ඇතුලේ ඇති වෙන තුවාල ඒ වගේ දේවල් වලට මේක බලපාන හේතුව ඇඩ්‍රිනලින් වැඩි ශ්‍රාවයක් නිසා කෝටිසෝල් කියන එක හට ගන්නවා. ඒතර කෝටිසෝල් කියන එක තමයි මේ හානිය කරන්නේ. සමහරලාට මම දැන් ආටිකල් එක මම වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒතර මම මේක මනෝ උපදේශකවරයෙක් නිසා අපි මේ සම්බන්ධව qualified to talk about it. අවබෝධයක් තියෙන නිසා මම කියන්නේ මේ මම මේ මෑතකදී දැනගත්ත දෙයක් මේ කෝටිසෝල් ලෙවල් එක දැන් ඇඩ්‍රිනලින් නිසා කෝටිසෝල් හට ගන්නවා. කෝටිසෝල් වැඩිපුර තියෙනකොට අපේ මේ යටිපඩ එනවා. ඔය ගෑනුවයගේ කියන්නේ මේ මමි පවුච් කියල හෙම කියන්නේ ඒකට මේ කෝටිසෝල් ලෙවල් එක ලොකු බලපෑමක් තියෙන. ඒ කෝටිසෝල් හයි වුණොත් නේ. ඔව් ඒක නිරන්තරයෙන් ඇඟේ ප්‍රොඩියුස් වෙන්න පටන් ගත්තා. මම අහලා තියෙනවා කෝටිසෝල් හෙල්දි ලෙවල් එකක තියෙනවා නම් අපේ ෆෝකස් එක හොඳයි. ඒ වගේ හොඳ දේවලුත් තියෙනවා කියලා කෝටිසෝල් එකේ. ඔව් ඒ කියන්නේ දැන් අර ඔය කියනවනේ ස්ට්‍රෙස් කියන එක අපි දෙකකට බෙදනවානේ. පොසිටිව් එකයි නෙගටිව් එකයි අපිට තියෙන්න ඕනේ. ධනාත්මක ආතතියක් තියෙනවා, ඍණාත්මක ආතතිය. ඍණාත්මක ආතතිය තමයි නරකයි කියලා කියන්නේ. හැම තිස්සෙම ස්ට්‍රෙස් අයියෝ ගාගෙන නෙගටිව් එක නිදාගන්නේ තනේ දෙයනේ ගාගෙන මට බෑ මේ කියාගෙන එහෙම මේ ස්ට්‍රෙස් එක අර අපි විනාශ කරගන්නවා අපේ ලයිෆ් එකම. හැබැයි අර ධනාත්මක ආතතිය කියන එක මිනිස්සුන්ට ඉතාම අවශ්‍යයි. හිතන්න අපි විභාගයකට යන්න, ඉන්ටර්විව් එකකට මුණ දෙන්න. ඒකත් අර කාම් විදිහට ඔහේ තියෙන ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා චුටි ස්ට්‍රෙස් එකක් ඕනේ නේ. අපි ඒකට ස්ට්‍රෙස් එකකින් පොඩ්ඩක් ආතතියකින් ලෑස්ති වෙන්න ඕනේ. අන්න එතකොට තමයි අපි ඒකේ සාර්ථක ප්‍රතිඵලයක් වෙනුවෙන් වැඩ කරන්නේ. හිතන්නකො විභාගේ දැන් ඕ ලෙවල් ලියන දරුවන්ට මම කියන්නේ මට ඒක පුළුවන් කියලා හිටියොත් සමහරට අපි ඒකට මහන්සි වෙලා බය වෙලා නිදිමරලා පාඩම් කරනකොට එන තරම් ප්‍රතිඵලයක් නොවෙන්න පුළුවන්. ඒ හින්දා මේ ස්ට්‍රෙස් කියන එක මේ ඇත්තටම එක වෙලාවකට හොඳයි. ඒක ධනාත්මකයි කියලා අපිට මේ ওই විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ගොඩක් වෙලාවට මේ මනෝවිද්‍යාව ඉගෙන ගන්න අයට කියලා දෙන දෙයක්. අපි මේ තව තියෙනවද බෑඩ් හෝමෝන්ස් හෝමෝන් වර්ගන ගොඩක් තියෙනවා. නමුත් අපේ මේ මූඩ්ස් වලට අදාළව මං හිතනවා මේ කියපු ටික ගැන අපි අවධානය දෙනවා නම් මේවා නරක දේවල් අඩු කරගෙන හොඳ දේවල් වැඩි කරගන්න අපි අවශ්‍ය ඇක්ටිවිටීස් ගැන අවධානය දෙනවා නම් ඉතාම හොඳයි. හැබැයි සශිනි දැන් ගොඩක් අය මේවා ගැන දැනුවත්.
ඩොපමින් හදාගන්න කොමද සෙරටොනින් කොමද හදාගන්න ඔක්සිටසින් කොමද එන්ඩොෆීන් කොහොමද ඒවට අදාල දෙවල් දන්න එතකට ඇඩවිනලින් කොට සොල් ලෙවස් අඩු කරගන්න කොහොමද ඒව දන්න අතට ඒවට කරන්න පුළ අපිත මේ ලෙවල්ස් අඩු කරගන්න මෙඩිටේෂන් රිලක්සේෂන් ඇරොමතෙරපී ඒ වගේ තින් ගොඩාක් දේවල් තියෙනවා පොඩ්ඩක් සර්ච් කරන්න ඔටිකේ අංජලියක අපි කතා කරමුද දැන් ඔය හෝමෝනල් චේන්ජස් ඩියරින් ප්‍රෙග්නසි එතකොට මෙනපෝස් වගේ කාලෙදි ගෑනු අය ගොඩාක්ම වෙනස් වෙනවනේ එතකොටත් මම දැකලා තියෙනවා ගොඩක් ඔය මැරේජස් වල රිලේෂන්ෂිප්ස් වල තියෙන ලොකු ප්‍රශ්න ඇති වෙන කාල තමයි ওই කාල දෙක ඒකේ පොඩ්ඩක් චේන්ජස් ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් එතනදී දැන් අපි මේ කතා බහ ඇතුලේ මෙතෙක් වෙලා අපේ අතින් නොකිය වෙච්ච හෝමෝන් එක very important නේද? ඒක නොකිය ගියොත් වැඩසටහනට අඩුවක්. ඉතින් මේ ඊස්ට්‍රජන් කියන හෝමෝන් එක කාන්තාව කියලා කතා කරොත් කාන්තාව සහ හෝමෝන් කියන මාතෘකාවේදී ඊස්ට්‍රජන් ගැන කතා නොකර බෑ. ඊස්ට්‍රජන් කියලා කියන්නේ කාන්තාවක් කරන හෝමෝනයක් කිව්වොත් නිවැරදි. එතකොට මේ අර අපි කිව්ව මෙන්ස්ට්රුවල් සයිකල් එකේ අර මූඩ් චේන්ජ් වෙන ඒවට ඒ හැම දෙයකටම මේ ඊස්ට්‍රජන් හෝමෝන් එක බලපානවා. එයා හරි මර ලඳ බොළඳ හෝමෝන් එකක් වගේ. හරිද? එයාගේ අඩු වැඩි වීම මාර විදිහට දැනෙනවා මේ අපේ ජීවිතේට. දැන් මේ ඊස්ට්‍රජන් හෝමෝන් එකේ ප්‍රශ්න නිසා තමයි අර සංගණනයක තියෙන්නේ මේ සෑම කාන්තාවන් 10 දෙනෙකුගෙන්ම 8 දෙනෙකුට විෂාදය වැළඳෙනවා කියලා. ඒ ඊස්ට්‍රජන් කියන ප්‍රශ්නේ. පිරිමි 10 දෙනෙක්ගෙන් 4 දෙනෙකුට හැදෙන්නේ. හැබැයි ගැහැණු ප්‍රතිශතය වැඩි වෙන්නේ මේ අපේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම වැඩි නිසා. ඉතින් අර ඒ වගේ හරි සෙන්සිටිව් පැත්තක්. එතකොට අපි ඕක කතා කරොත් එහෙම ප්‍රෙග්නන්සි එකේදී මෙනෝපෝස් වලදී එතකොට සමහර වෙලාවට මේ ආර්තව හරණය වුණාට පස්සේ ඒක අපි එළියෙන් ලබා ගන්නවා හේතුව ඒ කාන්තාවකගේ ඒ තාරුණ්‍ය රැකගන්න කාන්තාවකගේ ලාලිත්‍ය යාගේ නිසි ක්‍රියාකාරීත්වය රැකගන්න ඉතාම වැදගත් හෝමෝන් එකක් ඊස්ට්‍රජන් කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා මේ ඊස්ට්‍රජන් අඩුවෙන්න බලපාන ගොඩාක් හේතු කාරණා තියෙනවා වයසට යනකොට. ඔව් ඊට පස්සේ දැන් ඔය මේ PCOS කියලා එහෙම ඒ දේවල් වලත් සම්බන්ධතා තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ ડોક્ટર චමින්ද වගේ ආපු වෙලාවක ඊට වඩා ලස්සනට පැහැදිලි කරලා කියයි. එතකොට මේ දේවල් ගැන අපි පොඩි අවබෝධයක් තියාගන්න ඕනේ. අපිට අවුරුදු 35 40 45 50 වෙනකොට මේ ඊස්ට්‍රජන් හෝමෝන් එක පොඩ්ඩක් සෙල්ලම් දාන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි චුට්ටක් වෙනස් වෙනවා සහ අපේ ජීවිතවල ලොකු පෙරලි ඇති වෙන්න පුළුවන්. ඒ ගැන වෙනම වැඩසටහනක් කරන්න පුළුවන්. Naughty 40 කියන්නේ. Naughty 40 කියන්නේ ඇයි කියලා. Naughty 40 කියන කතන්දරෙත් එක්ක ඩිරෙක්ට්ම ඊස්ට්‍රජන් හෝමෝන් එක සම්බන්ධයි. දැන් කොහොමද තරුණ කාලේ ගෑනු ළමයි දැන් තරුණ කාලේ බැඳපු අලුත කාලේ හැම දෙයක්ම කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදර වැඩ කරනවා. හරි සතුටින් ඉන්නවා. ටික කාලයක් ගියාම ඇයි මම මේ හැම දෙයක්ම කරන්නේ? ඕගලන්ට මුකුත් කරන්න බැහැ. ටික ප්‍රශ්න ඇති වෙන්නේ. මං හිතන්නේ දැන් ඔයා කිව්ව කතාව හරියනේ. හිතන්නකෝ මේ බොහෝම සුන්දර ලාලිත්‍ය හරි ඉවසීමක් තියෙන කාන්තාවක්. එයාගේ ආර්තව හරණයෙන් පස්සේ එයා චුට්ටක් රළු වෙන්න පුළුවන්. එයා චුට්ටක් හරි සැර වෙන්න පුළුවන්. ඉතින් ඔය හෝමෝන් වල බලපෑම. ඒ කියන්නේ ඔය හෝමෝන් වල බලපෑම එක්ක ඇතිවෙන මේ කොන්සික්වෙන්සස් මං හිතන්නේ ගොඩාක් ලියන්න පුළුවන්. ඒක අපි නිකන් මෙහෙම දෙයක් තියෙනවා කියලා ඒ ගැන සර්ච් කරලා ඉගෙන ගත්තොත් ඕනම කෙනෙකුට වැදගත්. දැන් අර ඊස්ට්‍රජන් ගැන අපි වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරුනේ. ඔව්. ඒ කියන්නේ ඊස්ට්‍රජන් මේ ආර්තවහරණයට කලින් වෙන බලපෑම. ඒකට ඕකට මම ආටිකල් එකකුත් කරා මේ Naughty 40 කියන එක ගැන. ඇයි Naughty 40 කියන එක එන්නේ? Naughty 40 කියන එක බලපාන්නේ අතරම මේ කාන්තාවන්ට ඇයි ඒක එහෙම වෙන්නේ කියලා අපි දවසක් කතා කරමු. ඉතින් thank you so much අද ප්‍රෝග්‍රෑම් එකට ආවට. ඉතින් මේකෙන් අපි පෙන්වන්න හැදුවේ තව හේතු තියෙනවා ප්‍රශ්න ඇති වෙන්න. හැබැයි වෙන හේතු නැත්තම් මේ හේතුව වෙන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට හේතුවනේ. සමහරවිට ඔබ හිතනවා ඇති කිසිම හේතුවක් නැතුව මොකද මෙයාට වෙලා තියෙන්නේ. එහෙනම් හේතුව මේක වෙන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් ඔයගලන්ට ලියා ගන්න උදව්වක් කරන්න තමයි අද අංජලියක් ඇවිල්ලා මේ ඩිස්කෂන් එක කරේ. ඉතින් thank you so much ආවට again. We'll see you next time.